අද මේ ගැඹුරු කතාබහෙන් අපි අරගෙන ඉන්නේ ඇත්තටම මුළු ලෝකෙම පුදුම කරපු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණු අපූර්ව වෛද්‍ය හාස්කමක් ගැන. ඔව්. වෙන කිසිම ප්‍රවෘත්තියක්වත් මූලාශ්‍රයක්වත් ගැන නෙවෙයි අද කතා කරන්නේ. මරණයෙන් පස්සේ අලුත් ජීවිතයකට පණ දුන්නු මේ අතිශය සංවේදී කතාව ගැන විතරක්ම තමයි අපි අද සම්පූර්ණ අවධානය යොමු කරන්නේ. හරියටම. ඉතින් මේ කතාව පටන් ගන්නේ ග්‍රේස් බෙල්ගෙන්. ඇයට වයස අවුරුදු 30යි. ඇය උපදින්නෙම ගර්භාෂයක් නැතුව. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවට අනුව බැලුවොත් ඇයට කවදාවත් ස්වභාවිකව මවක් වෙන්න බැහැ කියන එක. ඔව් ඉතින් ඒක කොයිතරම් කම්පනයක්ද? Tamanට කවදාවත් දරුවෙක් හදන්න බැහැ කියන ඇත්ත දැනගත්ත දවසේ ඇය රෝහලේ බිම වැටිලා ඇඬුවා. ඔව් අපේ මූලාශ්‍රවල ඒක පැහැදිලිව තියෙනවා. ඇත්තටම ඕනෑම කෙනෙක්ගේ ලෝකේ කඩාගෙන වැටෙන මොහොතක් ඒක. හැබැයි මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ අකාලේ මියගිය තරුණයක් නිසා. ඒ තරුණියගේ ගර්භාෂය තමයි ග්‍රේස්ට බද්ධ කරන්නේ. මේක බැලූ බැල්මට සාමාන්‍ය අවයව බද්ධයක් වගේ පෙනුනට ඒක එහෙම නෙවෙයි. මේක වෛද්‍ය විද්‍යාත්මකම මාරම සංකීර්ණයි. ගර්භාෂයක් කියන්නේ දරුවෙක් ලොකු වෙනකොට විශාල විදිහට ප්‍රසාරණය වෙන අවයවයක්. ඒකට ලොකු රුධිර සපයුමක් ඕනේ. ඒ කියන්නේ සියුම් රුධිර නාල ආයත් නිවර්දිව සම්බන්ධ කරන එක අනිවාර්යයෙන්ම. ඒ නාල සම්බන්ධ කරන එක වගේම පිටස්තර අවයවයක් ශරීරයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැති වෙන්න ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනය කරන එක තමයි මෙතන තියෙන ලොකුම අභියෝගය. ජීවතුන් අතර ඉන්න කෙනෙක්ගෙන් ගන්නවට වඩා මියගිය කෙනෙක්ගෙන් ගර්භාෂයක් කරගෙන බ්‍රිතාන්‍ය කරපු පළමු සාර්ථක දරුවෝ පොතට පාර කැපින්නේ ඔය විදිහටයි. හැබැයි තව විශේෂ දෙයක් මම දැක්කා. මේ පරිත්‍යාගයේ එක ජීවිතයකට විතරක් සීමා වෙලා නෑ නේද? අන්න ඒක තමයි මේ කතාවේ තියෙන පුදුම සහගතම අනිත් පැත්ත. අර මියගිය තරුණියගේ තවත් අවයව 5ක් පුද්ගලයන් 4 දෙනෙකුට බද්ධ කරලා තියෙනවා. මාරයි. නිකන් ජීවිත දාමයක් වගේ. ඔව් එක ජීවිතයක අවසානිය තවත් ජීවිත ගණනාවක ආරම්භයක් වෙලා. ඒ මියගිය දායිකාව තමන්ගේ මරණින් පස්සේ වෙන අයට ජීවත් වෙන්න වගේම අලුත් ජීවිත ලෝකෙට ගේන්න පාර කපලා දීලා. ඒක වචනෙන් කියන්න බැරි තරමේ උතුම් පරිත්‍යාගයක්. ඉතින් මේ අසාමාන්‍ය ක්‍රියාවලියේ අන්තිම ප්‍රතිඵලයේ විදිහට ග්‍රේස්ගේ කුස ඇතුලේ මාස 9ක් පුරාවට පුංචි හියුගෝ පවෙල් හැදිවෙලිනවා. ඒ සතුට ඇත්තටම වෙන මොකකටවත් සම කරන්න බෑ. ගිය දෙසැම්බර් මාසේ ලන්ඩනේ ක්වීන් චාර්ලට් සහ චෙල්සි රෝහලේදී තමයි සිසේරියන් සැත්කමකින් මේ දරුවා ඉපදින්නේ. උපදිනකොට බර කිලෝග්‍රෑම් 3.1ක් කියලත් අපේ මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් වෙරනවා. කවදාවත්ම මවක් වෙන්න බැහැ කියලා හිතපු කෙනෙක්ගේ අතට ඕ වගේ නිරෝගී දරුවෙක් ලැබෙනවා කියන්නේ ලොකු ආශ්චර්යයක්. මේ සමස්ත සිදුවීම දිහා බැලුවම අපිට පේන දේ තමයි වෛද්‍ය විද්‍යාව අද වෙනකොට කොච්චර දුරකට දියුණු වෙලාද කියන එක. අනිවාර්යයෙන්ම. ඒ වගේම මරණීය කියන ඛේදවාචකයේ ඇතුළෙනුත් කොහොමද මනුෂ්‍යත්වයයි ආදරයයි ඉස්මතු වෙන්නේ කියන කාරණය. ඔව් මුළු බ්‍රිතාන්‍යම මේ කතාවට මේ තරම් ආදරය කරන්නේ ඒ නිසයි. මේකෙන් අපිට කියන්නේ සෞඛ්‍යමය වශයෙන් මොනතරම් ලොකු අභියෝගයක් ආවත් කවදාවත් බලාපොරොත්තු අත්හරින්න එපා කියන පාඩම. අවත් අලුත් ජීවිතයකට මාස 9ක් පුරාවට සුරක්ෂිත නිවහනක් වුණා. ඒක ඇත්තටම හිතා ගන්න තමාරු දෙයක්. ඔව් ඉතින් වෛද්‍ය විද්‍යාවේ අනාගතය සහ අපේ මේ මිනිස් සිරුරේ හැංගිලා තියෙන හැකියාවන් තව කොච්චර දුරකට ගිහින් මනුෂ්‍යත්වයට අලුත් බලාපොරොත්තු ගෙනේද? මේ ගැන අනිවාර්යයෙන්ම මොහොතක් කල්පනා කරලා බලන්න.